ආයිබෝන් හැමෝටම ඉතින් අද ඔයගොල්ලන්ට අඳුන්ලා දෙනවා බයිනෑන්ස් ට්‍රේඩ් කරන්න ෆියුචර් ට්‍රේඩින් ස්පොට් ට්‍රේඩින් කරන්න හොඳ සිස්ටම් එකක් කරන්න තියෙන්නේ ඉස්සෙල්ලා මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මෙන්න මේ වගේ පොඩි ලින්ක් එකක් තියෙන්නේ ඒ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා නැත්නම් අපිට කතා කරලා ඉල්ල ගන්න ඉස්සෙල්ලා අපේ WhatsApp numbers තියෙනවා ඊට පස්සේ අපේ Telegram group එක තියෙනවා මේ සම්බන්ධව ඒවට description එක දාලා තියෙනවා පළවෙනි comment එකේ දාලා තියෙනවා ඒවෙන් සම්බන්ධ වෙන්න ඉස්සෙල්ලා ඒකේ link එක දාලා තියෙනවා මෙන්න මේ විදිහට අගට BBEDWH කියන කෝඩ් එකක් සහිත link එක ලංකාවේ ඒජන්ට් විදිහට ඔයගොල්ලන්ට මේ කෝඩ් එක use කරලා එන අයට අපි signal service එක සහ ඒ කියන්නේ මේක වැඩ කරන්න අවශ්‍ය වෙන signal service එකක් indicator එක සම්පූර්ණයෙන් free දෙනවා පහුගිය දවස්වල අපි $15කට මේ ටික දුන්නා දැන් අවුරුද්දක් විතර යනකම් මේ සිස්ටම් එකත් එක්ක සම්බන්ධ යම් කිසි කෙනෙක් ඉන්නවා නම් මේකත් එක්ක සම්බන්ධ වෙන අය පමණක් සම්බන්ධ වෙන අයට අපි සම්පූර්ණයෙන් ඒ සිග්නල් සිස්ටම් එකත් ඉන්ඩිකේටර් එකත් අවුරුද්දක් පුරාට ෆ්‍රී ලබා දීමක් කරනවා. ඉතින් කාට හරි කෙනෙකුට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේකේ ඒක වෙන්නේ කොහොමද කියන එකත් එක්ක අපි ඉස්සරහට කතා කරනවා. රයිට් මේ ලින්ක් එකෙන් ඔයාලා ටච් කරලා ඉස්සෙල්ලාම රෙජිස්ට්‍රේෂන් වල යන කලබල වෙන්න එපා. වීඩියෝ කියන එක ඉස්සෙල්ලා ඉන්න. මේකෙදි මෙන්න මේ විදිහට ඔයාලට ටච් කරලා ඇවිල්ලා ඊට පස්සේ ඒක ටච් කරපුවාම මෙන්න මේ විදිහට Google එකේ ඔයාලට ලෝඩ් වෙයි. මෙන්න මේ විදිහ තැනක් ලෝඩ් වෙයි. මේ විදිහ තමයි ස්ක්‍රීන් එක එන්නේ. මේකේ අනිවාර්යයෙන් මෙන්න මෙතන යට මෙන්න මේ යට කොටසේ මෙන්න මේක තියනවාද කියලා අනිවාර්යෙන් බලන්න. මොකද අපේ ටීම් එකත් එක්ක සම්බන්ධ වෙන එතකොට ලංකාවේ ඒජන්ට් එක්ක සම්බන්ධ වෙන්නේ එතකොට නැත්නම් ඔයාලා වෙන වෙන රටවල් වල ජොයින්ලා මේ අපි දෙන ඔෆර් එකයි මේ අපි කියන අපිත් එකතු වෙලා මේ වැඩේ කරගෙන යන්න ඔයාලට හම්බෙන්නේ නැහැ අවස්ථාව. මේ විදිහට අපිත් එක්ක සම්බන්ධ වෙන අයට විතරයි මේ අවස්ථාව ලබා දෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඒ නිසා මෙතනින් අනිවාර්යෙන් ඔයාලා සම්බන්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ ලින්ක් එක ටච් කරලා මේක තියනවාද කියලා බලන්න. නැති වුණොත් මේ ටික ටයිප් කරන්න ඕනේ BBEDWH කියන එක. හරි. ඊළඟට මේක රෙජිස්ටර් වෙනකොට අමුතු දේවල් ටිකක් නැහැ. මෙන්න මෙතන තියෙනවා පළවෙනියටම ඊමේල් එක අහලා තියෙනවා. දෙන්න ඊමේල් එක දීලා ඔයාලා ඊළඟ පළවෙනියම කරන්න ඕනේ කතාව මෙන්න මෙතන තියෙනවා. මෙන්න මෙතන මේ send code කියලා. ඊමේල් එක ඔයා මෙතන ටයිප් කරලා send code කරන්න. මතක ඇතුව. send code කරපුවාම ඒ කියන්නේ පළවෙනින් පස්සේ මෙතෙන්ට send code කරන්න. send code කරලා පස්සේ ඔයගලන්ට හම්බ වෙනවා මෙන්න මෙතෙන්ට code එකක් දාන්න. enter code තියෙන verification code. ඔයාලා ඊමේල් එකට code එකක් ඒ send code කියලා දීව ගමන් ඊමේල් එකට code එකක් ඒ code එක අරන් මෙතෙන්ට දාන්න. පැහැදිලිනේ? මෙන්න මෙතෙන්ට දාන්න ඒ code එක අරගෙන. වෙරිෆිකේෂන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් යූසර් නේම් එකක් ගැහුවා, පාස්වර්ඩ් එක, ඒ කියන්නේ පාස්වර්ඩ් එකක් දැම්මා, ගත්තා. සරලයි. මුකුත් කරන්න දේවල් නැහැ. අර ලින්ක් එක ටච් කරා මේ ස්ක්‍රීන් එකට එයි. යටින් තියනවාද කියලා බලන්න මෙන්න මේක. නැත්තම් මේ කෝඩ් එකත් ඩිස්ක්‍රිප්ෂන් එකේ දීලා තියෙනවා BBEDWH කියලා. ඒක හරියටම ටයිප් කරගන්න. වැරදුනොත් වෙන කෝඩ් එකකට යන්නේ වෙන කියන්නේ අපි ලංකාවත් එක්ක සම්බන්ධ වෙන්නේ නැති වෙයි. එහෙම වුණොත් ඔයාලට ඔෆර් ගන්න බෑ. ඒ නිසා රෙජිස්ටර් වෙලා අනිවාර්යෙන් ඔයාලගේ රෙජිස්ට්‍රේෂන් කෝඩ් එක ඔයාලගේ කෝඩ් එක හොයාගන්න හැටි මම පෙන්නලා දෙන්නම් මේක ඇප් එකට ගිහිල්ලා. ඒක අනිවාර්යෙන් ඒක අපිට එවන්න ඕනේ. අපිට එවලා තමයි ඔයගොල්ලෝ එතනින් එහා වැඩ කටයුතු ටික අනිවාර්යෙන් කරන්න ඕනේ. මොකද ඔක්කොම වෙටි කරලා ඇවිල්ලා අපිට කතා කරන්න එපා. මට කරන්න දෙයක් නෑ. සම්බන්ධ වෙච්ච අයට විතර අවස්ථාව දෙන්න. ඊට පස්සේ මෙතන ඊමේල් එක දුන්නා. send code කරපුවම කෝඩ් එකක් ඒ ඊමේල් එකට ඒක දැම්මා මෙතෙන්ට මෙතෙන්ට ඊට පස්සේ පාස්වර්ඩ් එකක් දුන්නා පාස්වර්ඩ් එක කන්ෆර්ම් කරා රෙජිස්ටර් කියලා දුන්නා. එතකොට කතන්දරේ සම්පූර්ණයෙන් ඉවරයි. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ login වෙන්න. හරිද? ඊට පස්සේ මේකේ වෙනත් මොකුත් කන්දර නැහැ. login වීමක් තියෙන්නේ. login වෙනකොට මේ app එකේම app එක download කරගන්න ඔයාලට පුළුවන් ඔය trading කියලා ගහන්න. එහෙම නැත්නම් මේ මෙතන මේ screen එකේ මේ යටට එනකොට ඔයාලට මෙතන පේනවා Google Play කියලා. ඒතර Google එකේ නම් එහෙමයි Apple නම් එහෙමයි. මේක සම්පූර්ණ AI system එකක්. මොකද දැන් ඒ තත්ත්වයට දක්වා මේක develop වෙලා තියෙනවා. ඔයාලට එතනින් app එක ගන්න පුළුවන්. ඊට පස්සේ app එකේ අපි login වෙන්න ඕනේ. app එකට ගියපුවම login වෙන්න ඕනේ. ඒක login වෙන තැන මම පෙන්නන්නම්. එතකොට මෙන්න මෙතන දැන් මේක සමස්ත කාරණා අවසන් නම් ඔයාලට ඊළඟට මම යනවා app එකට මෙන්න මේ විදිහට තමයි ඔයාලට app එක දකින්න ලැබෙන්නේ. පැහැදිලිනේ? මේ විදිහේ app එකක් තමයි දකින්න ලැබෙන්නේ. මේකේ ඔයාලා තාම login වෙලා නැත්නම් මෙන්න මේ screen එකට ආවට පස්සේ ඔයාලට මුලින්ම login කියන එකක් හම්බෙයි. මේ log out කියලා තියෙනවා වගේම login කියන එක හම්බෙයි. පැහැදිලිනේ? එතකොට login එකේදී මම ඕනනම් කොහොමද login වෙන්නේ කියලා කතා කරමු අපි. කෝඩ් එකක් තමයි ඒකටත් ගන්න තියෙන්නේ. මෙතන ඊමේල් එක අනිවාර්යෙන් ටයිප් කරන්න. මම ඊමේල් එක ටයිප් කරන්න. ඊමේල් එක අනිවාර්යෙන් ටයිප් කරන්න. හරි .com කියලා ටයිප් කරගන්න.
මේ විදිහට ඊමේල් එකක් ටයිප් කරන්න. ඊට පස්සේ මේ මෙතන යූසර් නේම් පාස්වර්ඩ් දාලත් ඔයාලට ලොග් වෙන්න පුළුවන් මේකට. රෙජිස්ටර් වුණාට පස්සේ එහෙම නැත්නම් ඔයාලා කෙනෙක් මෙතන ඊමේල් එකට ඇවිල්ලා get code කියලා දෙන්න. ඊට පස්සෙත් ඔයාලට මෙතෙන්ට ලොග් වෙන්න පුළුවන්. ඔයාලට කෝඩ් එකක් ඊමේල් එකට එනවා. ඒක අනිවාර්යෙන් දාගන්න. දාලා මේ වැඩේ කරගන්න පුළුවන්. හරි. ඒක මම ඔයාලට දාලා පෙන්නන්නම් කෝඩ් එක. කෝඩ් එකෙන් චූටි වෙලාවක් ගත වෙන්න පුළුවන් ඔයාලටත්. කෝඩ් එක ආවට පස්සේ ඔයාලට පුළුවන් ඒක ඇඩ් කරන්න. කෝඩ් එක ඇවිල්ලා හරි මේ විදිහට දාලා sign in වෙන්න ඕනේ. හරි. මේ විදිහට sign in වුණාම ඔයාලට සම්පූර්ණයෙන් ඔයාලගේ account එකත් එක්ක තියෙනවා. දැන් මේ අපිත් එක්ක සම්බන්ධ වෙච්ච අයට මෙන්න මේ වම් පැත්තේ. හරිද? මේ විදිහට app එක ආවට පස්සේ සමස්ත app එක download කරගන්න Apple Store එකේ තියෙනවා. Play Store එකේ තියෙනවා. එතනින් ගන්න පුළුවන්. ඒක links දාලා තියෙනවා. දන්නේ නැති කෙනෙක් අපේ team එකත් එක්ක සම්බන්ධ වෙලා මේ විස්තර දැනගන්න. වීඩියෝ එක දිහා බලලා විතර තීරණය කරන්න එපා. right. එතකොට මේකට සම්බන්ධ වෙනාට අපි කියපු signal service එක අර $15ට දීපු සම්පූර්ණ signal service එක අවුරුද්දකට මේකත් එක්ක සම්බන්ධ වෙලා අපිත් එක්ක එකතු වෙන අයට අවස්ථාව හම්බ වෙනවා රෙජිස්ටර් වෙලා කතා කරන්න. එතකොට කරන්න තියෙන දේ මෙහෙමයි. දැන් මෙන්න මෙතන වම් අත පැත්තේ උඩ තියෙනවානේ. මෙන්න මෙතන. පේනවද? වම් අත පැත්තේ උඩ තියෙනවා logo එකක්. මේ logo එක ඔයාලා touch කරන්න ඕනේ. මේ logo එක touch කරපුවාම ඔයාලගේ සම්පූර්ණ detail එකක් පෙන්නනවා. පැහැදිලිනේ? සම්පූර්ණ detail එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ detail එක ඇතුලේ ඔයාගේ code එක මෙන්න මෙතන තියෙනවා. පේනවනේ? ඔයාගේ ID එක මෙතන තියෙනවා. මෙන්න මේ ID එක copy කරලා අපිට එවන්න ඕනේ. එතකොට තමයි අපි check කරලා බලන්නේ ඔයාලා team එකට නිවැරදිව සම්බන්ධ වෙලා තියෙනවද කියලා. ඒක ඒ නිසා ඒක අනිවාර්යෙන් එවන්න ඕනේ අපිට. ඕක තමයි පළවෙනියටම ඔයාලා රෙජිස්ටර් වුණාට පස්සේ කරන්න ඕනේ දේ. ඒක ඇවිල්ලා අපි රෙජිස්ට්‍රේෂන් ඕකේ කියලා අපි ඔයාලට ඉන්ෆර්මේෂන් එකක් දුන්නාට පස්සේ දැන් හරි රෙජිස්ට්‍රේෂන් එක කියලා ඔයාලට මින් එහා කටයුතු ටික කරන්න තියෙනවා. මේකේ කොහොමද ට්‍රේඩ් එකක් දාගන්නේ සිග්නල් ගෲප් එකත් එක්ක ජොයින්ලා සිග්නල් එකක් දාගෙන බොහොම ලේසියෙන් ට්‍රේඩ් ටික කරගන්නේ කොහොමද කියලා අපි ස්ටෙප් බයි ස්ටෙප් දිගටම කතා කරනවා. ඒ කියන්නේ වීඩියෝ ගණනාවකින් කතා කරනවා. මේ ඔයාලට හඳුන්වලා දෙන එකක්. මේකේ ගොඩක් පහසුයි. මේක AI සිස්ටම් එකක්. ඉස්සල්ලා මේ සිස්ටම් එක දුවන්න වෙන මූලික සුසුකම් ටික තමයි රෙජිස්ට්‍රේෂන් එක කරගන්න ඕනේ. ඊළඟට API bind කියලා එකක් තියෙනවා. API bind කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ ෆයිනෑන්ස් එක හෝ වෙනත් එක්ස්චේන්ජර් එකක් සම්බන්ධ කරගන්න තියෙන තැන. හරිද? ඉස්සල්ලාම අපි රෙජිස්ටර් වුණා. අපි මේකේ සර්විස් charge එකක් යනවා. ඒ සර්විස් charge එක සිද්ධ වෙන හැටි මම පොඩ්ඩක් ඉස්සල්ලා කතා කරන්නම්. මෙන්න මෙතන තියෙනවා gas කියලා. home screen එකේම gas කියලා තියෙනවා. ඒ gas කියන එකට ගියාම ඔයාලට මේ සම්බන්ධව සම්පූර්ණ දැක ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට තමයි gas අය කිරීම කරන්නේ. ඔයාලට $40ක් අඩුවම දාන්න පුළුවන්. ඊට පස්සේ 95 ඉතින් මේවා නම් ඉතින් ඔයාලට ලොක වැඩිනේ ගානේ බොරුවට. ඉතින් ඔයාලට මේ app එක run කරගන්න මේ $40ක් අපි add කරගන්න ඕනේ. add කරන හැටි අපි වෙන වීඩියෝ එකකින් හරි කතා කරමු. ඒවා වෙනමම නැත්තම් ඒවා අපිට කතා කරලා දැනගන්න. ඒවා ලොකුවට මේ වීඩියෝ එකෙන්ම මෙයා කරන්න ඕනේ. අපිට කතා කරලා ඒ දන්න ඔයාලා ගොඩක් දේවල් දන්න අය ඉන්නවා. දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් කතා කරන්න. ඉතින් මේ $40 කියලා ගන්න මේගොල්ලෝ සර්විස් charge එකක්. gas fee එකක්. සර්විස් charge එකේදී සිද්ධ වෙන දේ තමයි ඔයාලට trade කරලා දෙනවට මේගොල්ලෝ අය කරන මුදලක්. ඒක එතකොට මේ gas fee එක ඔයාලට monthly ඉවරන එකක් නෙමෙයි. ඔයාලගේ trade එකට අනුව trade එක මේ system එකේ තියෙන විශේෂත්වය තමයි ඔයාලා profit කෙරුවොත් විතරයි gas එකක් කපා ගන්නේ. gas fee එක කපා ගන්නේ. උදාහරණයක් විදිහට මේ $40ක් ඔයා දාලා මේ trades දාගෙන profit කරගෙන ගියොත් ආසන්න ඔයාලට $200ක ආසන්න $200ක් ඔයාලට හොයාගන්නකම් මේ $40 ඇති. ආසන්න මේ $200ක් හොයාගන්නකම් ඇති. කොච්චර පහසුද බලන්නකෝ එතකොටනේ. සිස්ටම් එක හැටිත් කියා දෙන්නම්. සිස්ටම් එක ලේසි. ඉතින් මේ $40 ඇඩ් කරගන්න වෙනවා ඉස්සල්ලාම. නැත්තම් මේ ට්‍රේඩ් එක රන් කරන්න බෑ. ඒතර ඔයාලට පුළුවන් මෙන්න මේ සිස්ටම් එක පාවිච්චි කරලා $40ක් ඇඩ් කරගන්න. මෙන්න මේ විදිහට සම්බන්ධ වෙලා එන අයට තමයි අපි අර සිග්නල් සර්විස් එක දෙන්නේ. මොකද ආයේ $15ක් ගෙවනවා. ඔයාලා සිග්නල් සර්විස් එකක් ආයෙ වෙනම ගන්න ඕනේ. අපේ මේ සිග්නල් ටික ඔයාලට ඊට පස්සේ සිග්නල් ගෲප් එකෙන් බලලා එන්ට්‍රි කරගත්ත හැකි. ඊට අමතරව ඉන්ඩිකේටර් යූස් කරලා තවත් හොඳ කන්ෆර්මේෂන් සහ මේකේ තව හොඳ සෙටප් එකක් හදාගන්නේ කොහොමද කියන ඒවා කතා කරද්දී ඔයාලට තේරෙන ඉන්ඩිකේටර් එකක් තියෙන වටිනාකම. ඒ නිසා මේ සිග්නල් සර්විස් එකේ තියෙන වටිනාකම නිකාම පොයින්ට් එකක් දානවට වඩා මේ ටික පිළිවෙලට කරන්න ගියොත් කවදාත් ලොස් වෙනවා. මොකද ඔයාලා බොට්ලත් එක්ක ට්‍රේඩ් කරලා ඇති බොට් සිස්ටම් එක. නමුත් මේක AI සිස්ටම් එකක් බොට් එකක් තමයි. එතකොට මේකේ මාකට් එකෙන් අවශ්‍ය කැල්කියුලේෂන්ස් ටික ඔටෝ සිද්ධ වෙනවා. මාකට් එකෙන් අවශ්‍ය කැල්කියුලේෂන්ස් ටික ඔටෝ සිද්ධ වෙනවා. ඉතලා ගෑස් ඇඩ් කරගන්න ඊට පස්සේ අපිත් ඒක කතා කරමු. කතා කරලා අපි API bind කරන හැටි මේක මම පෙන්නලා දෙන්නම් වෙනම වීඩියෝ එකකින්. මේක මම ඉන්ට්‍රොඩක්ෂන් එකක් නේ.
එතකොට මම ඊළඟ වීඩියෝ එකේදී API bind කරන්න කියලා දෙන්නම්. තැනට මම පෙන්නන්නම් API bind කරන්න තියෙන තැන. මෙන්න මේ විදිහට ගිහපුවාම මෙන්න mo කියලා තියෙනවා. mo කියන එක ඇතුළට ගියාට පස්සේ එතන තියෙනවා උඩම API. පේනවද නෙමෙයි? bind API. දැක්කනේ? එතකොට අපි API ඇතුළට ගියා. ගියාම ඔයාලට පේනවා මෙන්න මේ තියෙන exchanges. බලන්න කීයක් තියෙන Binance, OKX, Bybit, STX, KuCoin, Get.io, Bitget මේ හැම එකක්ම කනෙක්ට් කරන්න පුළුවන්. පැහැදිලිනේ? ස්පොට් ට්‍රේඩින් කරන්න පුළුවන්, ෆියුචර් ට්‍රේඩින් කරන්න පුළුවන්, දෙකම පුළුවන්. එතකොට මෙන්න මේ තියෙන ඒවා ඕන එකක් කනෙක්ට් කරලා. ඉතින් අපි Binance නේ. Binance එක ඇතුළට ගිහිල්ලා කොහොමද API bind කරගන්නේ කියන එක අපි වෙනම කතා කරමු. ඒක අපහසු දෙයක් නෙමෙයි. එකයි හැබැයි සම්බන්ධ කරන්න පුළුවන් නේ. ඔයාලා හිතන්න එපා දැන් Binance එකකුත් සම්බන්ධ කරන, OKX එකකුත් සම්බන්ධ නෙහෙම බෑ. මෙතනින් එකක් ඔයාලට සම්බන්ධ කරගන්න අවස්ථාව දීලා තියෙනවා. හරිද? මේ තියෙන්නේ එක එක්ස්චේන්ජර් එකකට සම්බන්ධ වෙන්න පුළුවන් එක බොට් කෙනෙක්ගෙන්. හරි. ඊට පස්සේ ඔයාලා මේ සම්බන්ධ වුණාට පස්සේ අපි ට්‍රේඩ් එකක් දාන්න ගිහපුවාම මොකද්ද කොහෙද තියෙන්නේ මොකද්ද කියන එක ගැන දල අදහසක් ගමු. ගෑස් ඇඩ් කරලා API දැන් බයින්ඩ් කරගත්තා කියලා හිතමුකෝ. ඒක වීඩියෝ එක කතා කරනවා තේරෙන්නේ නැත්නම් අහමු. ඊළඟට ඔයාලට පුළුවන් මේ මෙන්න මේ යට තියෙනවා ට්‍රේඩ්ස් කියලා. හරිද? මේ ට්‍රේඩ්ස් කියලා තියෙනවා. හරි. එතෙන්ට එන්න ඕනේ. ඊට කලින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මේ වෙලාවේ টপ ගේනර්ස්ලා මෙන්න මෙතන තියෙනවා මේ තියෙන්නේ. මේ වෙලාවේ coin list එකේ Binance එකේ තියෙන හැම එකම වගේ coins තියෙනවා මේ losersලා change මේ ගොඩක් ඒවා විස්තර තියෙනවා. එතකොට අපි top gainers වලට ගිහිල්ලා බැලුවොත් නිකන් මේ කොච්චරක් coins ගිහින් තියෙනවද 146ක් ගිහලා තියෙනවා bit කියන එක. ඉතින් මේ වගේ අර චූටි coin ඔයාලට නිතර දකින්න නැති අලුතෙන් ආපු coins පවා මේකේ listed වෙලා තියෙනවා. ඒකයි මේ bot එකේ තියෙන තව විශේෂත්වය. මොකද ගොඩක් bot ළඟ තියෙන පරණ තිබිච්ච coins ටික විතරයි අලුත් coins වර්ග අඩුයි add වෙනවා. මේක එහෙම නෑ අපිට තියෙන ගොඩාක් coin වර්ග මේකේ තියෙනවා. ඒක නිසා අපි signal system එක use කරපුවාම වාසිය තමයි අපි හිතමු දැන් signal එකක් ආවා කියලා. දැන් signal එකක් ආවා. කරන්න තියෙන්නේ ආවා මෙන්න මෙතන යට තිබ්බ trades වලට මම ඔයාලට පෙන්නුවා. trades වලට ගියා. හරිද? මෙතන තියෙනවා trades ගණනාවක්. ඔයාලට මේ trades වෙන වෙනම වීඩියෝස් වලින් කියලා දෙනවා කොහොමද මේ trades භාවිතා කරන්න කියලා. මම එක එක කියලා යන්නම් නිකන් දල වශයෙන් විතරාගේ. මෙතන අපි ඉස්සල්ලාම කතා කරමු කවුරුත් දන්න. හරි. කවුරුත් දන්න මෙන්න මේක. කවුරුත් දන්න මේක. මොකද්ද? AIDCA. DCA කියන එක කියන්නේ මාකට් එක අපි දල වශයෙන් හිතුව මෙන්න මෙතන මාකට් එකේ එන්ට්‍රි එකක් තියෙනවා. මම මේ chart එකක් අඳිනවා කියලා හිතා ගන්න. දැන් මෙහෙම මාකට් එකක් එනවා. එන උඩට ගිහිල්ලා හැමෙනකොට දැන් මේ තව යයි කියලා හිතලා අපි මෙතනින් එන්ට්‍රි එකක් ගන්නවා. හදිසියෙ මාකට් එක කඩා වැටුණොත් තව යටින් කඩා වැට ගන්න තැන් වලින් බයි වෙනවා. ඒකට තමයි මේ සිස්ටම් එකේ තියෙන්නේ. ඒ බයි වෙන කොටස් වෙන වෙනම විකුණනවා අපිට. මේ සිස්ටම් එකේ වාසිය තියෙන අපි බලන්නවත් දෙයක් නැහැ. මේ යටින් ගත්ත කොටස උඩට එනකොට ඒ 100%යි නම් ප්‍රොෆිට් එක ඉල්ලලා තිබ්බේ. අපි මේ 100%ක් ඇතුලේ මේක විකුණනවා. විකුණලා ඒකේ ප්‍රොෆිට් එක ගන්නවා. ආයෙ පල්ලෙහාට આવත් මේ කොටස ගන්නවා. දැන් තාම මෙහෙ බයි වෙච්ච තියෙනවා උඩින්. මේ උඩට බයි වෙච්ච තියෙනවා. ඒ වුණාට ඒ කොටස් විකුණන්න නැතුව යටින් ගත්ත කොටස විකුණනවා. ඒතකොට අපිට කොහෙන් හරි ප්‍රොෆිට් එකක් එකතු කරනවා. ඒක අපිට වාසියක් නෙමෙයිද? කල්පනා කරලා බලන්නකෝ. හරි. එතකොට මේ විදිහට එකතු කරලා මෙතනින් මාකට් එක ගිහලා ගියාම විකුණනවා. එහෙම නැත්නම් මේ විදිහට ඇවරේජ් කරලා මේ විදිහට පල්ලෙහාට DCA කරලා සමස්ත ගානේ ඇවරේජ් ප්‍රයිස් එක උඩින් ගියපුවාම විකුණන මේ විදිහට සිස්ටම් එකක් තියෙනවා. අපි ඒක තමයි DCA කියලා කියනවා. මම මේ DCA එක ඇතුළට යනවා. ඇතුළට ගියාට පස්සේ ආයෙත් අහනවා මොකද්ද coin එක කියලා. අන්න දැන් අපි signal group එකෙන් ආපු coin එක මෙන්න මේ search එකේ. මෙතන පේනවනේ ඔයාලට search එක. මේ තියෙන search එක. මෙන්න මේ search එකේ අපි type කරගන්නවා අදාළ coin එක. අපි හිතමුකෝ BTC කියලා. අපි කවුරුත් දන්න coin එක BTC. ඔන්න type කරපුවාම කෙලින්ම ඒ coin එක එනවා. දැන් අපි මේක touch කරගන්නවා. මෙන්න මේ dot එක දාලා touch කරන්න. එතකොට යටින් පෙන්නනවා ඔයාලට launch එකයි කියලා. පේනවද? ඒක coin එකයි launch එක. coin කීපයක් වුණත් දැන් load නම් load, short නම් short විදිහට මම මේ future trading ගැන කතා කරන්නේ. එතකොට ඔයාලට ඕනේ coin ප්‍රමාණයක් එකපාර දාගන්නත් පුළුවන්. එහෙම ගත්තා. අපි යනවා මේක launch කියලා දැන්. touch කරන launch එක. දැන් launch ගියාට පස්සේ මම මෙතන තියෙන interface එක මම දැන් දල වශයෙන් කියන්නම්. මෙතන තියෙන loan පේනවද? ඊළඟ short ඊළඟ hedge කියන එක ඔයාලා දන්නවා. ඒ කියන්නේ loan එකයි short එකයි දෙකම එක සැරේ වටිනවා. ඒවයි ඒකෝ දැන් කට්ටියක මීට කලින් කරපු වගේ අපිට lost වෙලා තියෙනවා වැඩක් නැහැ. මේමයි කතන්දර නෑ. මේකේ AI system එක. අන්න එතකොට තීරේ මේ යටින් කතා කරන දේවල් එක තීරේ. මේක මොන system එකක වැඩ කරත් අපි හරියට මේ system එක knowledge එකෙන් පාවිච්චි කරන්න ඕනේ. කොහොමද මේක මාකට් එකේ හැදිරෙන්නේ කියලා බලලා පාවිච්චි කරන්න ඕනේ. ඊළඟට තියෙන විශේෂත්වය තමයි මෙන්න මේක. මේකේ තියෙන විශේෂත්වය මේ. ඔන්න. තවත් එකක් මේකට ඇඩ් වෙලා තියෙනවා වෙනදා ඔයාලා දැක්කේ නැති දේවල්. හරිද? මේ වගේ සිස්ටම් වල දැක්කේ නැති දේවල්. මේ ඒ ලිස්ට් එක අපි ගියාම ගොඩක් ඒවා තියෙනවා මේ DMA, MACD, Supertrend, RSI,
බොලින්ජ් බෑන්ඩ් වගේ දේවල් එකතු වෙලා තියෙනවා. කියන්නේ බොලින්ජ් බෑන්ඩ් එක කම්ප්ලීට් වෙනකොට ට්‍රේඩ් එක එන්ට්‍රි ගන්නවා. කොච්චර වටිනවද අපිට බල බල ඉන්නවද තියනවද? නෑ. අදාළ කොයින් එකේ අදාළ දේ වෙනකොට අපි බලාපොරොත්තු වෙන අදාළ දේ වෙනකොට එන්ට්‍රි ගන්නවා. ඊට පස්සේ මෙතන පල්ලෙහායින් තියෙනවා ඉනිෂියල් එක. ඒ කියන්නේ අපි එන්ට්‍රි ගන්න ප්‍රමාණය ඒවා අපි ප්‍රශ්නයක් නෑ. අපි ඒවා වෙනම වීඩියෝ එකකින් කතා කරනවා. මෙතන එන්ට්‍රි කොච්චරක් ගන්නවද කියලා එන්ට්‍රි එකක් ගන්න ගමන් බලමු අපි ඒ ගැන. ඊට අමතරව තියෙනවා මෙතන AI mode එක වාට on කරලා trade කරන්න පුළුවන් AI mode එක off කරලා trade කරන්න පුළුවන්. AI mode එක on කිරියම තමයි අපි කතා කරන්නේ මේකේ fully automated system එකක් AI වලින් යන එකක්. කියන්නේ analyzing එකේ AI සිද්ධ වෙන විශේෂත්වය තමයි අපිට මෙතන leverage එක තෝරන්න පුළුවන්. අපි leverage එක තෝරගමු 20 විතර වගේ දාගමු. leverage එක 20 තෝරගන්නවා සාමාන්‍ය විදිහට. ඊට පස්සේ risk management එකක් වාට කරන්න ඕන risk එක minimize කරගන්න පුළුවන්. average risk එක තියෙන සාමාන්‍ය විදිහට. එතකොට ඔයගොල්ලෝ දන්නවා බොට්ලාගේ cycle කියලා කියන්නේ අපි දන්නවා trade එකක් නොනවත්වා යනවා ෆෝන් එක ඔයාලා නවත්තනකම් trade එක rotate වෙවි යනවා. single කියන්නේ එක trade එකකින් ඉවරයි. එක trade එකකින් කියලා profit එකක් ගත්තට පස්සේ අයින් වෙනවා. ඊට පස්සේ auto කියලා තියෙන එකේ මෙතන යට තියෙනවා take profit mode. මේ වගේ තේරුම ඔයාලට තේරුම් ගන්න නම් මෙන්න මේ කුඩ touch කරන්න. එතකොට ඒ ගැන එකක් අපිට දැනගන්න අවස්ථාවක් තියෙනවා. හරිද? ඒක ඔයාලට දැනගන්න පුළුවන්. ඒ කියන්නේ මම මෙහෙම පෙන්නන්නම් මේ එකක් ටච් කරලා ඔය තියෙන මෙනු එක ඒක සිද්ධ වෙන දේ ගැන සම්පූර්ණ විස්තරයක් තියෙනවා. මේකේ විශේෂත්වය තමයි මෙන්න මේ smart TP කියන එක දැම්මොත්. මෙන්න මෙතන තියෙනවා smart TP කියලා. පේනවද දන්නේ ඔයගොල්ලන්ට මේ? මෙන්න මෙතන තියෙනවා smart TP. මේක දාපුවාම තමයි අර මාකට් එකේ ඩවුන් වෙනකොට යටින් ගත්ත දේශීය කොටස් ටික සම්පූර්ණයෙන් වෙනම සෙල් කරන්නේ. එතකොට ඔයාලට මෙතන තියෙනවා ස්ටෙප් ගාන ඩවුන් එක කියන්නේ ස්ටෙප් ගාන. මෙතන තියෙනවා ඩවුන් වෙද්දි ඒ කියන්නේ අපි DCA කරද්දි මල්ටිප්ලයි කරනවා දාර මාටින්ගේල් කියලා කියන්නේ. අහලත් දන්නේ නැහැ. දැන් නැත්නම් අපි ඒවා ටික ටික ඉගෙන ගමු. ඉස්සෙල්ලා මේ සිස්ටම් එකත් එක්ක සම්බන්ධ වෙන්න. මොකද මේ සියල්ල ඉගෙන ගන්න හම්බෙන්නේ ඔයාලට වෙනම ගෲප් එකකට අරගෙන තමයි කතා කරන්නේ. වෙනම ආයෙත් තමයි ඉගෙන ගන්න වෙන්නේ. ඒ අය ඒ කවුද? අර අපිත් එක්ක රෙජිස්ටර් වෙලා ගෑස් පී ඇඩ් කරලා සම්බන්ධ වෙන අය. එතකොට ඒකින්ද මම මේ කෙටියෙන් කතා කරන්නේ. ඊට පස්සේ මෙතන යට තියෙනවා ප්‍රයිස් ඉන්ටර්වල් කියලා තියෙනවා, ප්‍රොෆිට් කියලා තියෙනවා. ඔන්න ප්‍රොෆිට් එක. දැන් මේ වගේ විශේෂත්වය තමයි මෙන්න මේ තියෙන ඒ වගේ. මේවා AI එකෙන් අඳුනගන්නේ මේ. මාකට් එකේ AI එකෙන් රීඩ් කරන්නේ. හරි. AI එකෙන් කියන්නේ මාකට් එකේ මේ වෙලාවේදී මාකට් එක දුවන විදිය බලලා තමයි මේ DCA කරන කොච්චර දුරකින්ද කියලා තීරණය කරගන්නේ. ටේක් ප්‍රොෆිට් එකත් මාකට් එක AI එකෙන් සිද්ධ කරන්නේ. ඒතකොට අපිට අත ගහන්න දෙයක් නැහැ. මේ වෙලාවේ කොයි විදිහට වෙයිද කියලා තීරණය කරගන්න. ඊට පස්සේ මෙතන යටම තියෙන ඇඩ්වාන්ස් කියලා ඇඩ්වාන්ස් එකට ගියම ඔයාලට පුළුවන් ටේක් ප්‍රොෆිට් එකක් තීරණය කරන්න. දැන් ඒතර උඩින් තිබිච්ච ටේක් ප්‍රොෆිට් එක මොකද්ද? ඒක තමයි සයිකල් වෙනකොට අපි සයිකල් කියනකොට එකක් විකිනලා ආයෙ එකක් බයි කරනවා. ආයෙ එකක් විකිනවා ආයෙ බයි කරනවා. මතකද උඩින් සයිකල් කියලා තිබ්බා. ඒක දාලා තිබුණොත් එකින් බයි වේ ප්‍රොෆිට් වේ සබොටේ ප්‍රොෆිට් යනවා. ඒතකොට අපිට මේ යටම තියෙන ටේක් ප්‍රොෆිට් එකෙන් කරන්න පුළුවන් දේ තමයි වාසිය තමයි. එතන අපිට ඩොලර් 5යි නම් 10යි නම් දාලා තියන්න පුළුවන්. ඒතකොට ඒ කොයින් එක rotate වෙවි profit වෙලා අපිට ඩොලර් 10ක profit එකක් ආපු වෙලාවට automatically close එකක් කරනවා. ඒ වගේම අර stop loss එකක් දාන්න පුළුවන්. සමහර බොට්ලගේ stop loss දාන්න බෑ. මෙතන stop loss දැම්ම හැකි. මට මේ coin එකෙන් ඩොලර් 2ක් lost වෙලා ගියොත් ඒ වෙලාවට මේ coin එක සම්පූර්ණයෙන් නවත්තලා දාන්න කියලා කියන්න පුළුවන්. ඒතකොට කොච්චර වාසියද කියලා බලන්න මේ වගේ system එකක් පාවිච්චි කරනවා. ඒතකොට මේ වගේ මීට අමතරව මෙතන තියෙනවා grid කියන මම කියලා දෙන්නම්. දැන් නැති අයට ඒකත් මේ වගේම සිස්ටම් එකක් ග්‍රිඩ් එකක් විදිහට වැඩ කරන කොයින් එකක් සිලෙක්ට් කරලා අපිට ගියා. ඒතකොට අපි මේ ඔක්කොම කරන්නේ මොකෙද්ද? මේ ඔක්කොම කරන්නේ සිග්නල් ගෲප් එක දිහා බලන්න. හරිද? සිග්නල් ගෲප් එක දිහා බලන්න. ඒකෙන් තමයි අපි මේ වැඩ කැලේ ටික දාන්න ඕනේ. ඊළඟට අපිට මෙතන උඩම තියෙනවා තව ඔයාලා මේ වෙනකන් අඳුරලා දිරලා ඉතින් අපි ඉදිරියේදී කතා කරනවා මේකත් එක්ක බොට් එකත් එක්ක CTA. හරිද? මම ඒක ඇතුළට ගිහිල්ලා මම පෙන්නන්නම්. ඒක හරි වෙනස්. ඔයාලා මෙච්චර කාලයක් බොට් ළඟින් දැකලා නැති විශේෂම අවස්ථාවක්. ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි. කොයින් එක සිලෙක්ට් කරලා අතුරට ආවට පස්සේ මෙන්න බලන්න ටයිම් ෆ්‍රේම් එක 2 hours කියලා දීලා තියෙනවා. 1 day දක්වාම තියෙනවා අපිට ලොකු ටයිම් ෆ්‍රේම් එකක් තෝරාගෙන leverage එක දාගෙන කීයද කියලා පල්ලෙහාට එනකොට අපිට තියෙනවා මොනවද මේ ඕපන් කරන්න ඕනේ සිස්ටම් මොනවද කියලා තියෙනවා. මෙන්න මේ ප්ලස් මාක් දාලා අපිට බේන් තියෙන දේවල් මෙන්න මේ විදිහට මාකට් එක හැඩ ගැහෙනකොට අපිට ඔටෝමැටිකලි එන්ට්‍රි එකක් අරගෙන ඔටෝමැටිකලි ප්‍රොෆිට් කරන සිස්ටම් එකක්. මොමෙන්ටම් එක බලන්න පුළුවන්. ඒ කියන්නේ අපි මොමෙන්ටම් අපි මොමෙන්ටම් කියන එක දාම්බරු මෙතන තේරුම් ගන්න මොමෙන්ටම් එක තේරුවා කියන්නේ. ඒතර ඔයා අපි මේ ගාන කොයින් එක එන්ට්‍රි ගද්දී මෙන්න මේක අයින් කරමුකෝ නේද අපි. කොකද අයින් කරන්නේ? හරි මොමෙන්ටම් ඇන්ඩ් මේකනේ තියෙන්නේ සහ කියලානේ තියෙන්නේ.
එතකොට අපි මේක දාලා තියලා මේක තිබිච්ච එක අයින් කරමු. අපි මොමන්ටම් විතරක් ගමු තේරුම් ගන්න. මොමන්ටම් කියන එක විතරක් ගමු. ඔන්න මොමන්ටම් එකේ දැන් ඔයාලා මම දන්නෙත් නැහැ. ඔයාලා බලන්න මේ මොකද මම මේක කියලා දෙන්න තව කාලයක් යයි ඔයාලට මේක කියලා දෙන්න. දන්න දෙයක් ගමුකෝ ඉස්සලා. නැත්තම් මේ මොමන්ටම් කියලා මොකද්ද කියලාවත් දන්නේ නැහැ නේද? ඊට පස්සේ මේ කට්ටිය බලන්න මොකද්ද මේක රයිට් අපි ඕපන් කරමු. කවුරුත් දන්න එකක් කො මේකේ රයිට්. අපි කවුරුත් දන්නවා සාමාන්‍යයෙන් දන්නවා RSI. ඕන මම RSI ගත්තා. තව එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මාකට් එකේ යම්කිසි කන්ඩිෂන් දෙකක් විතර වාගේ තුනක් විතර වාගේ අපිට එන්ටර් කරන්න පුළුවන්. RSI ගත්තා. තව මොකද්ද ගන්න අපි? තවත් මොකක් හරි බොලින්ජර් බෑන්ඩ්ස් කියමු. නිකන් අන්දාල වශයෙන් ඒ දෙක ගත්තා කියලා හිතමුකෝ. මේ බොලින්ජර් බෑන්ඩ් එකත්. ඒතකොට බොලින්ජර් බෑන්ඩ් එකෙත් යම්කිසි මෙෂර්මන්ට් එකක් සම්පූර්ණ වෙන RSI එකෙත් යම්කිසි මෙෂර්මන්ට් එකක් සම්පූර්ණ වෙන කියලා අපේ නොලෙජ් එක පාවිච්චි කරලා මෙතන මේ බොට්ව සෙටප් කරන්න පුළුවන්. ඒකයි විශේෂත්වය. ඒතර ඒක AI එකක් වෙලා වැඩ කරන්න පටන් ගන්නවා. හරිද? ඒ කියන්නේ ඒක සිස්ටම් එකක් කරගෙන ඒක පටන් ගන්නවා. ඒකයි වටිනාකම මෙතන. හරි? එතකොට දැන් අපි RSI ගත්ත කියන්නේ ඔන්න RSI වල තියෙන වාසිය. දැන් මේ තියෙනවායි ට්‍රිගර් එක ක්‍රොස් කරනකොට. ඒ කියන්නේ අපිට RSI එක RSI මේ ලයින් දෙක ක්‍රොස් කරගෙන යනකොට මේ තියෙන යට වැලියුස් තියෙනවා මේ. මෙන්න මෙතන තියෙනවා වැලියුස් ටික. දන්න අයට මේක ඉගෙන ගත්ත අයට මේ වැඩේ කර හැකියි. වැලියුස් ටික ක්‍රොස් වෙන වෙලාවට අපි එන්ට්‍රි එකක් ගන්න කියනවා. ඒ වගේ මේක ක්ලෝස් කරන්න කියනද? මෙන්න යට තියෙනවා. මේ ස්ටොප් ලොස් එකක් දෙන්න පුළුවන්. පැරබෝලික් STR. පැරබෝලික් STR එකක් ආපුවම තමයි මේ ට්‍රේඩ් එක ක්ලෝස් කරන්න කියන්නේ. අතන උඩ එකෙන් එන්ට්‍රි එක ගන්නවා. යට එකෙන් අපි එන්ට්‍රි එක ක්ලෝස් කර ගන්නවා. ඒකයි මේ සිස්ටම් එකේ තියෙන වාසිය. ඊට පස්සේ එහෙම නැත්නම් මේකෙන් හෝ ඕ කියලානේ තියෙන මෙතන දෙකක් තියෙනවා. ස්ටොප් ලොස් එකක් පාවිච්චි කරනවා. ඔයාලට ස්ටොප් ලොස් එක උන්න මෙන්න ස්ටොප් ලොස් එක තියෙනවා. කොච්චර පහසුද බලන්න. ස්ටොප් ලොස් එක ටච් කරා යටින් ස්ටොප් ලොස් එක මෙච්චරයි කියලා ගන්න හැදුවා දැම්මා. අන්න බලන්න. අපිට එන්ට්‍රියක් ගන්න. එතකොට අපිට ඒ කොයින් එකම තෝරලා තිබ්බා. ඒ කොයින් එකේම අපි කියපු කන්ඩිෂන් එක මාකට් එකේ රීඩ් වෙන මොකද්ද අව එකක් කියලා ගන්නත් පුළුවන්. දැන් මේ උඩට ගියපුවම මේ මෙතන තියවනේ 1 hourද 2 hourද 4 hourද මොන අව එකේ මේක වෙනකොටද කියලා. මේ ඒ chart එක අපිට හොඳ knowledge එකක් තියෙනවා නම් ඒ දේ වෙනකොට එන්ට්‍රියක් ගන්නවා අරගෙන ඉවරලා අපිට ඒක ස්ටොප් ලොස් දාලා නවත්තන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට මැනුවලි ඉතින් ක්ලෝස් කරගන්නත් ඕන නම් පුළුවන් නේ. මේක ඉතින් ඔටෝ වෙන්නේ. ඒතර අපිට බලන්නවත් දෙයක් නැහැ. බොහොම පාස් වීම වැඩි ලස්සනට සිද්ධ වෙනවා. ඊට පස්සේ මේකේ ඔයාලා ෆුල් පැකේජ් එක බයි කරපුවාම බෑක් ටෙස්ටින් කරන්න පුළුවන්. ඒතර බෑක් ටෙස්ටින් කරන එකේ වාසිය තමයි මේ කොයින් එක වැඩ කරපු විදිය මේ සතියක් පුරාට කොහොමද ගියේ කියලා බලා ගන්නත් අපිට බෑක් ටෙස්ටිං හම්බෙනවා. අපි වැඩිපුර පැකේජ් එකක් බයි කරනකොට මේකේ. ඉතින් ඔන්න ඕක තමයි මේ CTO වල තියෙන දේ. මම CTO වල වෙනම කතා කරනවා මේවා හදන හැටි දාන හැටි ඔයගොල්ලන්ට කියලා දෙනවා. හැබැයි අපේ ටීම් එකට සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය විතරයි ගෑස් සෙට් කරගන්න අය විතරයි. එතකොට ඒ අයට මේ සිග්නල් ගෲප් එක බයි කරන්න හැකියාව තියෙනවා දිගින් දිගටම අවශ්‍ය නම්. එතකොට වීඩියෝස් වලින් දාන දේවල් හොඳට බලන්න ඉදිරියේදී ඒක ගන්න. ඊට පස්සේ මේ යට තියෙනවා ස්පොට් එක. ඕනනම් ඔයාලට ස්පොට් ට්‍රේඩ් කරන අයටත් මෙන්න ස්පොට් තියෙනවා. ස්පොට් වලත් අර විදිහටම CTA කියලා තියෙනවා. ස්ටොට් එකේ ඒ වගේම AIDC එකක් තියෙනවා. ස්පොට් එක කැමති අයට. ඊට පස්සේ ස්පොට් එකේ ග්‍රිඩ් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණා සියල්ලම හරි ලස්සනට මේකේ හදලා දීලා තියෙනවා. ඊට පස්සේ බොට් එකේ රෙකෝඩ්ස් ටික තියෙනවා. මම ඔයාලට කලින් දැම්මා රෙකෝඩ්ස් වගේක්. ඒක මේකේ නෙමෙයි මේ අපි මේන් account එකේ මේ පෙන්නන්නේ. ඒකේ වීඩියෝ එකක් අපි වෙනම රෙකෝඩ් කරලා දාන්න. ඉතින් මේ යට තියෙනවා asset කියලා තියෙනවා. එතනින් අපි මේ ඩිපොසිට් වලට ගිහිල්ලා මම මේ චුටි දේවල් කියන දන්න අයට කරගන්න ඩිපොසිට් වලට ගිහිල්ලා ඔයාලට අර ගෑස් 40 ඇඩ් කරගත්ත හැකි. ඩිපොසිට් වලට ගිහිල්ලා ඔයාලා ඇඩ් කරද්දී මේ Polygon POS දාන්න නැත්නම් ඔයාලට පුළුවන් අල්බ ආබිට්‍රම් කියන එකෙන් දාන්න. ඒකෙන් දාගන්න. එතකොට ඒවත් හොඳයි. එතකොට ඒ කියන්නේ ඒක හොඳට වැඩ මේ සාමාන්‍ය හොඳ ට්‍රාන්සැක්ෂන් එකක් තියෙන එක දාලා කොපි කරලා මෙතන $40 දාලා ඇක්ටිවේට් කරලා ඒක කරන්න කලින් ඔයාලා ඉස්සල්ලාම කරන්න ඕනේ මොකද්ද? API බයින්ඩ් කරගන්න වෙනවා. ගෑස් සෙට් කරගන්න ඕනේ. ඒ ටික කරනකොට කරන්න කලින් ඔයාලා අපිට කෝඩ් එක එවලා අපේ ටීම් එකත් එක්ක සම්බන්ධ වෙන්න. නැත්නම් මේ ඉන්ස්ට්‍රක්ෂන් කිසිවක් අපෙන් ගන්න බෑ. ඒ වගේම මේ හොඳ කොයින් මේ ට්‍රාන්සැක්ෂන් වෙන කොයින් දැන් මේ කොයින් එකක් ඔයාලට තව විස්තර බලා ගන්න ඕන වෙන කිසිම බොට් සිස්ටම් එකක ඔයාලට මෙහෙම හම්බෙලා නැහැ. මම ඒක පෙන්නන්නම් කොහොමද කියලා. කොහොමද ඒක වෙන්නේ කියලා මේ යට තියෙනවා මාකට් කියලා. මේ වල සාමාන්‍ය ඇප් එකේ යට මාකට් කියලා දිනවා. ඔන්න ඔය මාකට් එකට ගිහිල්ලා ඔයාලට අවශ්‍ය වෙන මොකක්ද කොයින් එක කියලා සර්ච් කරලා ගන්න. ක්‍රිප්ටෝ සම්පූර්ණයෙන්ම වෙනවද නැත්නම් ඔයා ෆේවරිට් දා ගන්නත් පුළුවන් මේ. උඩ ක්‍රිප්ටෝ සම්පූර්ණ ලිස්ට් එකේ ගියොත් ලොකු ලිස්ට් එකක් තියෙනවා. මම හිතන්නේ කොයින් 500කට 600කට වගේ කිට්ටු කරලා තියෙන ඉඩ තියෙනවා. පොඩ්ඩක් බලන්න ඒක මම මේ පැත්ත ගැන ලොකුට බැලුවේ නැහැ කීයක් තියෙනවද කියලා. නමුත් අපි හොයන සෑම කොයින් එකක්ම මෙතන තියෙනවා. ඒක නිසා අපිට පහසුයි මාකට් එකේ වෙන කාගේ හරි සිග්නල් එකක් වුණත් හම්බුණත් මෙතනින් අපිට ඒක මැනේජ් කරගෙන වැඩේ කරගන්න පුළුවන් ලස්සනට. මෙන්න මෙතන මේ ටච් එක කරනවාම මේක එනවා. ඔයාලට මේ chart එකකට යන්න හැකියාව තියෙනවා. දැනට මෙහෙම DCA කරලා මෙහෙම දාන්න තිබ්බට යට තියෙනවා මේ cancel candles මේ තියෙන candles කියලා තියෙන.
එතෙන්ට ගිහපුවාම ඔයාලට කෙලින්ම මේකේ chart එක බලා ගන්න පුළුවන්. දැන් පේනවද පැහැදිලිව මේ I think සුපිරි ඇප් එකක්. මෙහෙම එකක් ජීවිතේට ඔයාලට හම්බෙන්නෙත් නෑ නිකන් normal ඇප් විතරයි තියෙන්නේ. හරිද? ඉතින් ලංකාවේ ඒජන්ට්ලා හැටියට අපෙන් ඔයගොල්ලන්ට මේක ගන්න පුළුවන්. ඉතිරි තව ලොකු offers තියෙනවා ඔයාලට ඒක ගන්න පුළුවන්. ඔයාලටත් මේක තව යාළුවෝ අතරේ share කරන්නකොට කොහොමද කරගන්න කියලා ඒමත් එකක් තියෙනවා. ඔයාලට team work එකක් කරන්න පුළුවන්. team work කරනවා ඔයාලට යම් කිසි දෙයක් ඔයාලට එතන හදා ගන්න හැකියාවල් තියෙනවා. ඒවා අපි කරමු ඉස්සරහට ඒවා තේරුම් කරලා දෙන්නම් කොහොමද ඒක වෙන්නේ කියලා. හදිස්සි වෙලා දඟලන්න එපා. මොකද මේකේ system ටික තේරුම් නැති වුණොත් මේ වැඩේ ලස්සනට කරන්න බැරුව යනවා. ඉතින් මෙතන time frame ඔයාලට අර මේ trading view වල වගේම ගොඩාක් one day දක්වා one week විතර වෙනකම්ම තියෙනවා නේද මේ තියෙන්නේ. weekly chart එක පවා මෙතෙන්ට add කරලා තියෙන්නේ කොහොමද මේ ඕනම coin එක වෙන්නේ කියලා. ඉතින් මේ coin එක ඔයාලට තෝරන් ගත්ත හැකි coin එක ඕනම coin එකක් පේනවද chart අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ Binance ඇතුළු මේ සියලුම Bybit එකේ මොකද උනේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා සමහර ඒ වගේ chart එකේ චූටි වෙනස්කම් වෙනවා. ඒවා පවා මෙතනින් හොයාගත්ත spot the future ද අපි chart එක බලන්න ඕනේ මේ ෆියුචර් chart එකද බලන්නේ මේ හැම දෙයක්ම ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා buy කරලා මේ වැඩේ කරන්න පටන් ගත්තට පස්සේ එතකොට මාකට් එක මම අර කලින් කිව්වා වගේ මාකට් එක මේ අපි ඇනලයිස් කරනවා නම් අපිට AI යූස් කරන්න නැතුව අපි යනවා නම් coin එකක් මොකක් හරි අපි අර විදිහට signal group එකෙන් දාන coin එකක් මෙතෙන්ට ගෙනල්ලා අපි ඇනලයිස් කරන්න නැත්නම් කියන්නේ අපි ඇනලයිස් කරනවා නම් මෙන්න මේ AI mode එක off කරන්න පුළුවන් ඔයාලට. AI mode එක off කරලා ඔයාලට මෙන්න මේ යට තියෙන parameters මේ price interval කියන්නේ market එක down යන ප්‍රමාණය කොච්චර දුරකට මේක වැටෙන්න පුළුවන් 120ක් යා auto calculate කරලා දීලා තිනවා අපිට. මෙන්න මේ අතර පළවෙනි order එකේ ඉඳලා දෙවෙනි order එකට කොච්චර දුර තියන්න ඕනද? දෙවෙනි order එක තුන්වෙනි order එකට කොච්චර දුර තියන්න ඕනද? ඒවා අපිට අපි දීලා තියෙන indicator එක use කරලා indicator එකෙන් ඒ market එක down යා හැකි ප්‍රමාණය හදිස්සි හරි අපි පෙන්නන ප්‍රමාණයෙන් මාකට් එක අපි නිවන්නේත් AI calculated හොඳ signal එකක්. AI calculated හොඳ signal එකක් අපි ඔයාලට එවනවා. ඒ signal එකත් ඔයාලට තව accuracy කරගන්න. ඒ කියන්නේ ඒකෙත් හොඳ profit එකකට යන්න තමයි මේ chance එක දෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් එතනින් DCA කරද්දී මාකට් එක යටට buy කරනකොට තව කොටස් මාකට් එක down වුණොත් තව buy කරනවා. martingale buy කරන්න. ඒක වඩා හොඳයි. martingale buy කරනකොට ඊළඟ ස්ටෙප් එක buy කරන්න ඕනේ කොතනින්ද? මාකට් ලෙවල් එක අපි අඳුර ගන්න. එතකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් ඉන්ඩිකේටර් එක. ඉන්ඩිකේටර් එකේ පෙන්වන දුර ප්‍රමාණය මෙතන ටයිප් කරන්න. AI එක off කරා මෙතෙන්ට ගෙනල්ලා ටික ටයිප් කරන්න අපි AI යනවා නම් ඒක ප්‍රශ්න නැහැ. ඒ වෙලාවේ මාකට් එකේ කැල්කියුලේෂන්ස් අනුව ඔටෝමැටිකලි යනවා. ඔයාලට මැනුවලි කරන්න knowledge එක තියෙනවනම් අර විදිහට මාකට් එක කැල්කියුලේට් කරලා ඒ ටික අපි මෙතන දාගන්නවා. ස්ටෙප් 2ද 3ද 4ද 5ද ඒක ප්‍රශ්නයක් නැහැ. කැමති ප්‍රමාණයක් අපිට මෙතන දාන්න අවස්ථාවක් තියෙනවා AI off කරාට පස්සේ. හරිද? මෙතන කිසි ගැටලුවක් නැහැ. ඕන ප්‍රමාණයක් දත. AI එකෙන් දුරවන ස්ටෙප් 5ක් අනිවාර්යෙන් යා යුතුයි. මොකද AI සිස්ටම් එකට ස්ටෙප් ටික වැදගත් වෙන හින්දා. නමුත් මැනුවලි දානවා නම් අපිට ස්ටෙප් අඩු කරලා දැන් මේ 3ක් 4ක් අපිට දාතන මාටින්ගේල් පටන් ගන්නකොට සාමාන්‍යයෙන් මේකේ ලිවරේජ් එක 20ෙන් දාපුවාම 735ෙන් තමයි එන්ට්‍රි වැටෙන්නේ. ඒකත් කියන්නම් ලිවරේජ් එක 20ෙන් දාපුවාම coin එකක් සාමාන්‍ය 735 754 වගේ ඒවයි ප්‍රමාණයකින් තමයි වැටෙන්නේ. එතකොට අපිට මේ DCA කරනකොට යටට buy කරනකොට කොච්චර දුරකින් buy කරනවද කියන එක මේක තීරණය කරන්නේ. ඊට පස්සේ ඔයාලට ඊට අමතරව ඒ කොටස් විකුණන්න ඕනේ කීයටද මේ? මෙතන prices තියෙනවා. ඒ යටින් ගන්න කොටස් කොයි හරියෙන්ද ආයි විකුණන්න. දැන් අපි දන්නවා පළවෙනි ස්ටෙප් එක මාකට් එකේ chart එක ඇනලයිස් කරද්දී අපිට තේරෙනවා නම් මේ 10%ක් වැටෙනවා. නමුත් අපි 10%ෙන් ආයි ඊළඟට මාකට් එක උඩට 105යි. එහෙනම් 5න් සෙල් වෙන්න කියලා දානවා. ඒ විදිහට කොටස් ටික ලස්සනට අපිට මේකේ හොඳ ප්‍රොෆිට් එකක් ගත්තා. හේතුව දැන් ගොඩක් අයගේ වෙන්නේ මාකට් එක වැටුණාට පස්සේ කිසිම ඔප්ෂන් එකක් නැහැ. ආයි මාකට් එක කොහේ වැටෙයිද කියලා ඇනලයිස් කර බලාම ඉන්න ඕනේ. ඒ කියන්නේ ඒක එන්ට්‍රියක් ගන්න දැන් DC එකක් කරන්න ආයෙ එකක් දැම්මේ. තව DC එකක් ආයෙ දානවා. ආයෙ මේක වෙනස් කරන්න ඕනේ. ඒක අවුල අපිට වෙලා යනවනේ. හැබැයි මෙතෙන්ට ඇවිල්ලා ටක් ගාලා වෙනස් කරලා ටක් ගාලා ආයෙ සේව් කරන්න පුළුවන්. ඒක අපි දාපු එකක් තියෙනවා නම් ඒක මොඩිෆයි කරලා ආයෙ හපව සේව් කරපුවාම ඒ ඩීටේල්ස් ටික අලුතෙන් සේව් වෙනවා. ඒතර Binance එක ඇතුලේ ගිහිල්ලා මැනුවලි coin ගොඩාක් එක ඔට් වෙනවට වඩා හරි ලේසියෙන්ම වැඩේ කරන්න පුළුවන්. ඉතින් මම මේ ගොඩක් මේකේ ඔප්ෂන්ස් තියෙනවා. ඉතින් අපි ඒවා ඉස්සරහට කතා කරමු. මේක ඉගෙන ගන්න ඕනේ ගොඩක් තියෙනවා. මේ සිස්ටම් එක වාට totally free කියලා කියන්නේ gas add කරගෙන වැඩ කරන්න විතරයි තියෙන්නේ. gas කියන්නේ මේගොල්ලන්ගේ system charge එකක්. system charge එක විතරයි ගන්න තියෙන්නේ. system charge එකට ඔයාලට මෙන්න මේ ප්‍රමාණය යන්න පුළුවන්. මේ තියෙන අඩුම තියෙන $40. ඔයාලට $40ක් මේකට pay කරා නම්
එතනින් පස්සේ ඔයාලට මේ වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන්. ඊට අමතරව සරල දෙයක් කියන්නේ මේක වැඩේ කරලා රෙජිස්ටර් වෙලා මට කතා කරන්න. ඊට පස්සේ අපි එතනින් එහා කරන දේවල් කොහොමද කියලා කියමු. වීඩියෝස් ටික දාන්න සමහරට API බයින්ඩින් ඒවා මේවා පරක් වෙන්න පුළුවන්. නමුත් ඉගෙන ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ඒ ටික මට කතා කරලා හරි ටග් ගාලා ඇඩ් වෙන්න. ඊට පස්සේ පුළුවන් වීඩියෝස් ටික තිබුණොත් අපි වීඩියෝස් වලින් බලලා ඔයාලා කරන්න ඕනේ අනිවාර්යෙන්. එතකන් තාම පළවෙනි වීඩියෝ එක නෙමෙයි. ඉතින් මේක බලන කට්ටිය ඉන්නවනම් මේක සතියක් දෙකක් ගත වෙලා නම් අලුත් වීඩියෝස් ඇවිල්ලා ඇති. හැබැයි මේක අද බලන කට්ටිය මේ API බයින්ඩින් අනම් මනම් ඒ ටික කරගන්න කතා කරන්න ඉක්මනට කෙරෙන්න ඕන නම් මොකද අපි මේ වීඩියෝස් ටික හිමින් තමයි දාන්නේ ඔයගොල්ලන්ට. එහෙනම් අපි අලුත් වීඩියෝකින් හම්බෙමු. මම හිතනවා මේක ගැන සම්පූර්ණ කියන්නේ දැන් කවුරු හරි දැකලා ඇති මේකම මෙහි ලංකාවේ කරනවා වගේ දැකලා තියෙන්නත් පුළුවන් සමහර විට සමහර කෙනෙක් කොයිදී හරි. හැබැයි ලංකාවේ ඒජන්ට් විදියට අපි වැඩ කරන්නේ. එතකොට මේක ගෙනල්ලා අපි ගොඩක් දවස් නමුත් මේ AI සිස්ටම් එක අප්ඩේට් වෙනකම් මාත් බලන් හිටියා. මොකද හොඳ දෙයක් ඔයාලට දෙන්න ඕන හින්දා. ඉතින් මේ සිස්ටම් වල හොඳ අප්ඩේට් එකක් ආපු නිසා තමයි මේකත් එක්ක අපේ ඔෆර් එක සිග්නල් සර්විස් එකත් ඔක්කොම AI වලින් දෙන්න උත්සාහ කරේ. ලොකු වැඩක් ඔයාලට කරගන්න අවස්ථාවක් තියෙනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු කියලා මතක් කරනවා.